සාමාන්‍ය පෙළ විභාගය යනු දරුවෙකුගේ ජීවිතයේ ප්‍රධාන සන්ධිස්ථානයක් වන අතර ඒ සඳහා නිසි මඟ පෙන්වීම ලබා දීම ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරයාගේ වගකීමකි. එහෙත් සෑම දරුවෙකුම අනිවාර්යයෙන්ම ඒ සාමාර්ථ 9ක් ලබාගත යුතු බවට නියමයක් නොමැති අතර එය දරුවාගේ දක්ෂතාව මත රඳා පවතී. කෙසේ වෙතත් කලකට ඉහත දරුවෙකුගේ ඉලක්කයක්ව පැවති ඒ 9 අද වන විට පාසලක කලාපයක හෝ පළාතක අධ්‍යාපන බලධාරීන් පීඩනයට ලක් කරන මෙවලමක් බවට පත්ව තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස දරුවන් දැඩි මානසික පීඩනයකට ලක්වන අතර ඇතැම් විට සියදිවි නසා ගැනීමට පවා පෙළඹෙන අවස්ථා වාර්තා වේ. හෝමාගම මහින්ද රාජපක්ෂ ජාතික පාසලේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ රුචිකා ඉන්දුමා අධිකාරී නම් 15 හැවිරිදි ශිෂ්‍යාව මෙවර සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වෙමින් සිටියදී 2025 ජූලි මාස 30 වන දින සියදිවි නසාගෙන තිබුණේ පාසලෙන් එල්ල වූ බව කියන දැඩි මානසික පීඩනයේ හේතුවෙනි. ඇය 2022 වසරේදී 8 වන ශ්‍රේණියට මෙම පාසලට ඇතුළත් වී ඇත්තේ අනාගතය පිළිබඳ අපේක්ෂා රැසක් සිත දරාගෙනය. තම විෂය කරුණු පිළිබඳ මනා දක්ෂතාවක් දැක් වූ ඇය බාහිර උපකාරක පන්ති සඳහා යොමු නො වූ අතර 11 වන ශ්‍රේණියට පා තැබීමත් සමග ඇගේ ජීවිතයේ කනගාටුදායක පරිච්ඡේදයක් ආරම්භ වී තිබේ. රුචිකාගේ 11 වන ශ්‍රේණියේ පන්තිභාර ගුරුතුමිය වූ ගණිතය විෂය ඉගැන්වූ ගුරුවරිය ඇය ගණිතයට දුර්වල බව පවසමින් නිරන්තරයෙන් දෝෂාරෝපණය කර ඇති බව ශිෂ්‍යයාව තම මවට පවසා තිබිනි. එම ගුරුවරියගේ හැසිරීම හේතුවෙන් පන්තිය තුලදී දැඩි අවමානයට සහ මානසික පීඩනයට ලක් වූ බව ඇය සඳහන් කර ඇත. රුචිකාගේ මව පවසන පරිදි ගණිතය හැර අනෙකුත් සියලුම විෂයන් සඳහා ඇය ඉහළ ලකුණු ලබාගෙන ඇති අතර ගුරුවරියගේ ඉගැන්වීම් නිසි ලෙස අවබෝධ කරගත නොහැකි වූ බව ශිෂ්‍යයාව නිතර පවසා තිබේ. තම දියණිය උපකාරක පන්තිවලට සහභාගී නො වූ බැවින් ගුරුවරිය සිය ඉගැන්වීමේ දුර්වලතා වසා ගැනීමට දරුවාට අනවශ්‍ය මානසික පීඩනයක් එල්ල කළ බව මව විශ්වාස කරයි. මෙම ගණිත ගුරුවරිය විසින් විෂයට දුර්වල සිසුන් වෙනුවෙන් පාසල ආරම්භ වීමට පෙර අමතර පන්තියක් පවත්වාගෙන ගොස් ඇති අතර ඒ සඳහා රුචිකාට සහ තවත් සිසුන් කිහිප දෙනෙකුට සහභාගී වන ලෙස දන්වා තිබී ඇත. දින 48ක පාසල් කාල සීමාව තුළ අසනීප තත්ත්වයන් හේතුවෙන් දින 8ක් පාසල් පැමිණීමට නොහැකි වූ රුචිකා ඒ පිළිබඳ වෛද්‍ය සහතික ඉදිරිපත් කිරීමට පෙර 11 වන ශ්‍රේණියේ අංශ ප්‍රධාන ස්වාමීන් වහන්සේ වෙත යොමු කර තිබේ. එහිදී එම අංශ ප්‍රධානී හිමියන් විසින් ඇයට වේවැලකින් පහර දී ඇති බව වාර්තා වන අතර එම සිදුවීමෙන් පසු ඇය දැඩි මානසික කම්පනයකට ලක්ව පාසල් යාමට අකමැත්තක් දක්වා ඇත. එම පාසලේ 11 වන ශ්‍රේණිය සඳහා පන්ති 18ක් පවතින අතර ඉන් 11 ටී ලෙස නම් කරන ලද පන්තිය වෙන් කර ඇත්තේ ඉගෙනීමට දුර්වල යයි සලකන සිසුන් සඳහා බව රුචිකාගේ මව පවසයි. රුචිකාව එම පන්තියට මාරු කරන බවට ගණිත ගුරුවරිය නිරන්තරයෙන් තර්ජනය කිරීම හේතුවෙන් ඇය දැඩි මානසික පීඩනයකින් පසු වූ බවද මව සඳහන් කරයි. සිය දියණියගේ මරණය සිදු වී සැප්තැම්බර් 18 වන දිනට දින 50ක් ගත වී ඇතත් ඊට ඍජුව හෝ වක්‍රව දායක වූවන්ට එරෙහිව මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බව රුචිකාගේ දෙමව්පියෝ අවධාරණය කරති. ජාතික පාසල් අධ්‍යක්ෂකවරයා විසින් කලාප කාර්යාලයට කරන ලද ඉල්ලීමකට අනුව ශිෂ්‍යාවගේ මරණය සම්බන්ධයෙන් පාසලෙන් එල්ල වූ පීඩනය පිළිබඳව පරීක්ෂණයක් සඳහා 2025 අගෝස්තු 22 වන දින තමන් කැඳ වූ බව ශිෂ්‍යාවගේ පියා ඒ සුමනසිරි අමරසිංහ මහතා ප්‍රකාශ කළේය. එහෙත් ජාතික පාසල් අධ්‍යක්ෂකවරයා විසින් එම පරීක්ෂණයට අදාළ ලිපිය නිකුත් කර ඇත්තේ 2025 ජූලි 31 වන දින බවද ඔහු හෙළි කළේය. මෙම පරීක්ෂණය අතිශයින්ම පක්ෂග්‍රාහී ලෙස සිදු වූ බව අමරසිංහ මහතා චෝදනා කරයි. හෝමාගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා විදුහල්පතිවරයා ඉදිරිපිටදීම තම බිරිඳට එම ස්ථානයෙන් ඉවත් වන ලෙස දැන්වූ බවත් තමන් සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා සිටි නිසා දින 22කට පසුව පරීක්ෂණය පැවැත් වූ බවත් ඔහු පැවසීය. සිද්ධිය සම්බන්ධයෙන් කළ විමසීමකදී 11 වන ශ්‍රේණියේ අංශ ප්‍රධානී හිමියන් මම ඒ ශිෂ්‍යාවට ගැහැව්වේ නැහැ. ඕවා මිනිස්සු කියන කතායයි පවසමින් චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ. චෝදනාවට ලක් වූ ගණිත ගුරුවරියගෙන් කළ විමසීමකදී ඇය ඊට ප්‍රතිචාර නොදැක්වුවාය. විදුහල්පතිගෙන් විමසූ විට මේ ගැන අමාත්‍යාංශයෙන් පරීක්ෂණයක් කරනවා යයි පවසා දුරකථනයේ විසන්ධි කළ අතර නැවත ඇමතූ විට ඇයි මගෙන් ඔව්ව අහන්නේ යයි පවසා නැවතත් දුරකථනයේ විසන්ධි කළේය. පසුව ඔහු අමාත්‍යාංශය සහ කලාප කාර්යාලය මගින් පරීක්ෂණ සිදු කරන බවත් ඒවා අවසන් වනතුරු තීරණගත නොහැකි බවත් පැවසීය. පාසලක් යනු දරුවෙකුට කිසිසේත්ම අනාරක්ෂිත ස්ථානයක් නොවිය යුතු අතර විදුහල්පතිවරයා සහ ගුරුවරුන් කෙරෙහි දෙමව්පියන් තම දරුවන් බාර කරන්නේ ඉමහත් විශ්වාසයකිනි. එසේ වුවද පාසල් පරිසරය තුළ දරුවෙකු ශාරීරික, මානසික හෝ ලිංගික හිංසනයකට ලක්වීම හෝ නොසලකා හැරීමකට ලක්වීම
කිසි විටකත් යටපත් කළ යුතු කාරණයක් නොවේ. එවැනි සිදුවීමක් හමුවේ පාසලේ ප්‍රධානියා ලෙස විදුහල්පතිවරයා ඍජුවම වගකීම බාර ගනිමි. එවැනි සිදුවීමක් හමුවේ පාසලේ ප්‍රධානියා ලෙස විදුහල්පතිවරයා ඍජුවම වගකීම බාර ගනිමින් කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු අතර එය නොසලකා හැරීම සමස්ත පාසල් පද්ධතියම බිඳ වැටීමට හේතු විය හැක.